සුබ දවසක් 159 වන වීඩියෝව මට වැරදිමක් කියලා ගිය වීඩියෝ මං කිව්වේ 157 කියලා 157 නෙවෙයි ඇත්තටම මේ වීඩියෝ එකේ අංක ඇවිල්ලා 100 ඒ වීඩියෝ එක 158 මේ ඇවිල්ලා 159 වන වීඩියෝව මං හිතාන හිටියේ ඇත්තට මේ වීඩියෝ එක කරලා තියෙනවා කියලා මේක මේ බලනකොට මට කීප දෙනෙක් කෝල් කරගෙන නම් සර් මේ පාත්‍රකාව කළා නැහැයි කියලා මම මතකේ හැටියට ඇත්තට ඒකකොට තමයි මතක් වුණේ මම මේක කළා නැහැයි කියලා. මේක පුළුල් මාතෘකාවක්. මේක මේ ඇත්තටම අත්‍යවශ්‍ය මාතෘකාවක්. මට මේක මග ඇල්ලලා තිබුණා. ඇත්තට ළමයි හොඳයි. ඇත්තට මට කෝල් කළේ එහෙම කිව්වට මේක කරන්නයි කියලා. මේක පුළුල් මාතෘකාවක්. මම මේකේ අස්සක් මුල්ලක් නැහැ ඔක්කොම ටික කරනවා. සමාත් එක ඉන්නේ මේ 159න් පස්සේ මම හිතන්නේ වීඩියෝස් 4ක් 5ක් විතර වගේ බොහෝ දුරට යයි. මාත් එක්ක එකතුලා ඉන්න මොකද හේතුව මේක දීර්ඝ මාතෘකාවක් අත්‍යවශ්‍ය මාතෘකාවක්. මට මග ඇරිලා. ඒ වගේම විභාග මට්ටමින් ඉන්න අයටත් මේක හරිම අත්‍යවශ්‍ය මාතෘකාවක්. මේක මහා පුළුල් මාතෘකාවක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා මම අද කතා කරන්නේ used to අර උඩ ශබ්ද කරන්නේ හොඳේ used එහෙම කියන්නේ මේ d silent used to මොනවද මේ හැමතැනම මේ දෙන්නේ used කියලා තමයි ඕනනම් මේක මේ දැන් ඇමරිකන් ක්‍රමයට used කියන්න පුළුවන් used to t sound එකක් ගන්න පුළුවන් used to එහෙම කියන්න පුළුවන් used to කියනවා සමහර කටියන් used to දැන් මේ මම මේක අද කතා කරනවා used to got used to ඔයගොල්ලෝ ප්‍රශ්නයක් වෙනවා මේ was used to කියන එක මේක නිකන් හරි ප්‍රහෙලිකාමය තත්ත්වයක් මුගක් කටිය පැනලා යනවා මාතෘකාව මාත් ඉතින් දන්න විදිහට ඔයගොල්ලෝ කරන්න මාතෘකාව ඉතින් subscribe කරන්න යාළුවන්ට කියන්න මම දිගටම දැන් වීඩියෝස් දානවා. ඒ නිසා යාළුවන්ට එහෙම නැත්නම් Facebook එකේ මොකද share කරන්න. ඉතින් මම ඔයගොල්ලන්ට සේවයක් කරන්නේ. share කරලා කියන්න. නවෝද ගොඩාක් ලියනවා ඔයා මේ වාක්‍ය. thank you බලමු. හොඳයි මහන්සි වෙන්න පුතේ. ජයග්‍රහණය ලබන්න නම් මහන්සි වෙන්න ඕනේ. හරි. එහෙමනම් used to ගැන කතා කරමු. got used to ගැන කතා කරමු. මේ was used to කියන එකත් එක්ක කතා කරන්න ඉස්සෙල්ලා මේ use කියන මාතෘකාවත් එක්ක නැත්නම් use කියන වචනයත් එක්ක බැඳුණු වචන කීපයක් තියෙනවා use up phrasal verb එක use up කියන්නේ ඉවර කරනවා useless කියලා කියන්නේ ප්‍රයෝජනයක් නැහැ පළක් නැති useless තේරුමක් නැහැ වැඩක් නැති කියන අදහස වගේ එකක් useless useful ප්‍රයෝජනවත් user කියලා කියන්නේ යමක් පාවිච්චි කරන්න හරිය බලමු උදාහරණ මම හිතන්නේ මම කළා ලිව්වා වගේ මම ලියන්නේ ඒක ලේසි ලියලිය කරන්න ගියොත් එහෙම පැය ගාණක් විතර යනවා මම try එකක් දුන්න එහෙම කරන්න බෑ ඒතර කාලේ යනවා හොඳේ මගේ අකුරු එහෙම එච්චර ලස්සන නැහැ සමහර කට්ටිය විවේචනය කරන්න පුළුවන් තාම මට මේ ඇත්තටම මේ මයික් එකක් ගන්න බැරි වුණා කීතේ ළඟදී ගන්න මට යන්න බැරි ඇත්තටම මම කාර්යබහුලයි ටිකක් මේ දවස්වල දන්නවා ඉතින් නේ මම නියලා ඉන්න ක්ෂේත්‍ර ගොඩක් තියෙනවා ඉතින් මේ දවස්වල ෆිල්ම් එකක වැඩ කළා ඊළඟට තවත් ටිකක් කළා මහේන්ද්‍ර පෙරත් එක මම වැඩක් කළා ඒ අලුත් ෆිල්ම් එකක් කොළඹ ගේගේ thanks බලමු මේකේ use up ඉවර කරනවා යමක් කාට හරි දුන්නාම ඔක සම්පූර්ණයෙන් ඉවර කරලා දාන්නේ don't use up all the milk we need some for breakfast ඔක්කොම කිරිටේ අවසන් කරන්න එපා අපිට අවශ්‍යයි උදෑසන මේ ආහාරයටත් ඕක මේ don't use up all the milk we need some for breakfast or brekkie as me Australian කට්ටිය breakfast කියන්නේ brekkie කියලා හොඳේ ඒවා Australian English මම පස්සේ උගන්වන්නම් so don't use up all the milk
we need some for breakfast. ඒ කියන්නේ අර ෆිනිෂ් කරන සම්පූර්ණ විවර කළ දාන්න හදනවා ඒක කරන්න එපා. Useful ප්‍රයෝජනවත් ඵලදායි කියන අදහස. He's a useful person. He's a useful person. ඒතර හිතෙන්න පුළුවන් සර් දැන් මේ මෙතන මේ යූනේ කියලා. මෙතන යූ තිබුණාට මේ ශබ්ද කරන්නේ මේ y අකුරකින් වගේ හඬක් එන්නේ. Useful කියලා. එනිසා ඒක බබල් සවුන්ඩ් එකක් එන්නේ නැහැ හොඳේ. He is a useful person. ඔහු ප්‍රයෝජනවත් පුද්ගලයෙක්. He's a useful person. ඔහු හොඳ ප්‍රයෝජනවත් පුද්ගලයෙක්. Useless වැඩක් නැහැ. තේරුමක් නැහැ. කිසිම තේරුමක් නැති. ඵලදායි නැති. කමකට නැති වගේ අදහසක්. He is a useless man. Oh, he is a useless man. මිනිහා තේරුමක් නැති මිනිහෙක්. කිසි ඵලකට නැති මිනිහෙක්. Oh, he is a useless man. He is an useless man කියන්නේ බෑ මේ රීතියත් එක්ක. he is a useless man. යා තේරුමක් නැති පුද්ගලයෙක්. කිසිම තේරුමක් නැති පුද්ගලයෙක් කියන අදහස. user කියන්නේ පාවිච්චි කරන්න. ඕනෙම දෙයක් users-ලා. ඒ කියන්නේ ඕනෙම පාවිච්චි කරන එක්කෙනෙකුට අපි කියන්නේ user කියලා. දැන් මේ use කියන වචනය මේ used ඉගෙන ගන්නට පෙර use කියන වචනය ගත්තොත් එimhe ක්‍රියාපදයේ ගත්තොත් එimhe ක්‍රියාපදයේ මූලික වශයෙන්ම verb 1 verb 2 verb 3 කියලා තියෙනවානේ. ඒ කියන්නේ base verb එක, simple past verb එක, past participle verb එක. මේ ඉස්සරහ පිට to දැම්මොත් එහෙම infinitive වෙනවා. හරිද? මේ කිසි එකකට to දාන්න බෑ. මෙන්න මෙයාට දාන්න පුළුවන්. එතකොට used මෙතන used අපිට ඕන ශබ්ද කරන්න පුළුවන් මෙන්න මෙහෙම දාන්න මට මේ ඇමරිකන් ක්‍රමයේදී මේ ශබ්ද කරන්නේ used කියලා. හොඳේ? used. අර දාන්න කියා ගන්න බැරි නම් ඒ විදිහට දාන්නේ use පාවිච්චි කරනවා, used පාවිච්චි කළා, used පාවිච්චි කළා, using කියලා කියන්න පා ing එකතු කරනකොට e අකුර ඉවත් වෙනවා, using බවට පත් වෙනවා පාවිච්චි කරමින්. ඒතර present participle verb එක ඒක වෙන්නේ. මේකමයි මේ d එකතු නිසා ඒකම තමයි past participle එක හැටියට එන්නේ පරණ බලන්න. I use the public transport. මම පොදු ප්‍රවාහනය පාවිච්චි කරනවා simple present tense වලින්. I used the public transport. මම පාවිච්චි කළා පොදු ප්‍රවාහනය. I shall use the public transport tomorrow. මම හෙට පොදු ප්‍රවාහනය පාවිච්චි කරાવી. I have used public transport. මම පොදු ප්‍රවාහනය පාවිච්චි කරලා තියෙනවා. එතකොට මේ ඇවිල්ලා used කියලා කියන්නේ මම මේ කතා කරන මාතෘකාවේ used නෙවෙයි මම දන්නවා ගොඩක් කට්ටිය මට කෝල් කරලා මේවා අහයි නිසා තමයි මට හිතෙනවා ඔබේ දැනුම මම දන්නවා ගොඩක් කට්ටිය මේ ඒකාකාරී ළමයි පිරිසක් අහන නිසා මම ඒකයි මෙහෙම කරන්නේ. හොඳේ මේකේ ගොඩක් වීඩියෝස් කීපයක් යයි. ගොඩක් තියෙන කොටස් මට එකකින් කරන්න බෑ ඇත්තටම. හරි මම මේ මට කාලය මදි අන්තික බලන ප්‍රමාණයක් මදි නිසා. දැන් ඔන්න මම කතා කරන used to. මේ අල්දා යන ශබ්ද කරන්න එපා. t කිව්වත් කමන්න used to ම දාන්න. හරි used to. මේ used to කියලා අපි හැම වෙලේම පාවිච්චි කරන්නේ නමයි මතක් කරන්න ඕනේ. මතකේ තියාගන්න. අතීතයේ පුරුද්දක් හැටියට කරගෙන ආපු කළ. හැබැයි දැන් නොකරන ක්‍රියා. අතීතයේ පුරුද්දක් හැටියට කරගෙන ආපු නමුත් දැන් කරන්නේ නැති ක්‍රියාවන්. අතීතයේ පුරුදු තියෙන්නේ දැන් නොකරන ක්‍රියා. අපෝ ඉස්සරව දවස්වල ඇති වෙන්න අරව කළා මේවා කළා. දැන් නම් ඉන්නවා ඉතින් උපාසක වගේ ඉන්නවයි කියන අදහස. මම මෙහෙම ඉන්නේ වහිනවා ඉතින් සද්දෙත් එනවා ඇති ඕගලන්. මහා වැස්ස මැද තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. සද්දෙත් නිකන් අඩු ඇති පොඩ්ඩක් සමා වෙලා පොඩ්ඩක් බලන්න. I used to smoke cigarettes. I used to smoke cigarettes කියලා කියන්නේ මම සිගරට් බොන්න පුරුදු වෙලා හිටියා. But now I don't smoke. දැන් මම සිගරට් බොන්නේ නැහැ. මම සිගරට් බොන්නේ නැහැ. I used to smoke cigarettes. මම පුරුද්දක් හැටියට පුරුදු වෙලා හිටියා. ඒක පුරුදු වුණා නෙවෙයි හොඳටම තියන්න. පුරුද්දක් හැටියට සිගරට් බීම කළා ඉස්කෝලේ යන කාලේ නම් ඔහොම නිකන් හිතා ගන්න පුළුවන්. I used to smoke cigarettes. ඒ දවස්වල. දැන් මේකේ විශේෂත්වයක් තියෙනවා. එකම වැකිය ප්‍රකාශ කරන්න පුළුවන් විදි හතරක් තියෙනවා.
affirmative, negative, affirmative question, negative question. නැත්නම් positive, negative, positive question, negative question. මම ඔගොල්ලෝ සමහර මේක අහලා නැතුව ඇති මේ used කියන එක helping verb එකක් විදිහට අපිට එහාට මෙහාට පාවිච්චි කරන්න පුළුවන් do, does, did, is, am, are, was, were වගේ මේ used කියන එකට used not කියලා පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් used කියලා කියන්න පුළුවන්. දැන් I used to smoke cigarettes. මම පුරුද්දක් හැටියට සිගරට් බොන්න පුරුදු වෙලා හිටියා. I used not or I used to smoke. මම පුරුද්දක් කියලා කරගෙන හිටියේ නෑ සිගරට් බොන්න. ඒකම තමයි I didn't. දැන් did එනකොට න්‍යායක් තියෙනවා අතීත ක්‍රියාව තියන්න බෑ. ඒක වර්තමාන ක්‍රියාවක් වෙනවා. I didn't used to smoke. I didn't used to smoke. මේ didn't කියන එක වන් didn't කියන්න අපිට. I didn't used to smoke. මම පුරුද්දක් කරගෙන හිටියේ නෑ සිගරට් බොන එක. එතකොට මෙතන I used to කියන එකේ used කියන එක ඉස්සරහට අරගෙන ප්‍රශ්නයක් අහන්න පුළුවන්. Used you තමන්ගෙන් ප්‍රශ්නයක් අහන්නේ නෑනේ. Used you to smoke. පුරුද්දක් හැටියට දුම්බීම කළාද? Used you to මේක හරි formal ලා මේක වැඩි භාවිතා කරන්නේ. නමුත් මේක මේ සමහර ළමයින්ට විභාගවලදී එහෙම අවශ්‍ය නිසා මම මෙහෙම කරන්න හොඳේ. හරි did you used to smoke? මේක තමයි හරි ප්‍රසිද්ධ ක්‍රමය. හරි ප්‍රසිද්ධයි. මෙයත් නගරදී නෑ මෙයත් හරි. Did you use? මෙන්න did නිසා තමයි use දැම්මේ. නැත්තම් did නැත්තම් මේවම තමයි. Did you used to smoke? ඔයා පුරුද්දක් හැටියට සිගරට් බීම කළාද? Usn't you to smoke? පුරුද්දක් හැටියට සිගරට් බීම කළේ නැද්ද? මෙන්න informal. Didn't you used to smoke? Didn't you used to smoke? පුරුද්දක් හැටියට ඒ කළේ නැද්ද? මේ ඉස්සරහ අපිට WH questions ඒව ඕන එකක් දාන්න පුළුවන්. කෝල් කරලා අහන්න මගින් 077 958 7197. එහෙම නැත්නම් මට කතා කරලා 07885 605 905 7. හරි මගේ දුරකථන අංකය. හරිද ඔන්න මම මේකේ දැන් විග්‍රහයක් කරන used to වල. අතීතයේ පුරුද්දක් හැටියට කරපු දැන් නොකරන ක්‍රියාවන්. ඉස්සර කරපුවා. මේ I used to drink coffee. I used to drink coffee every morning. හැම උදේකම මම පුරුද්දක් හැටියට කෝපි බොන්න පුරුදු වෙලා හිටියා. I used to drink coffee. I used to drink coffee every morning, but now I drink tea. ඉස්සර මම පුරුද්දක් හැටියට කෝපි බොන්න පුරුදු වෙලා හිටියා. දැන් බොන්නේ ඒක නැහැ දැන් එතකොට. දැන් මම බොන්නේ මොනවද? දැන් බොන්නේ තේ. කෝපි නවත්තලා. හරි? I used to go to the beach කියලා දාන්න බලන්න මේකේ. Beach. I used to go to the beach every day. මම පුරුද්දක් හැටියට මුහුදු වෙරළට යන්න නැත්නම් මම මුහුදු වෙරළට හැමදාම යන්නේක පුරුද්දක් හැටියට කරගෙන හිටියා. ඒක මගේ පුරුද්දක්. හැමදාම උදේට මුහුදු වෙරළට යනවා බලන්න. මුහුදු වෙරළ ඈත දිහා බලාගෙන ඉන්නවා. I used to go to the beach. මම බීච් එකට යන්න මුහුදු වෙරළට යන්න පුරුද්දක් කරගෙන හිටියා. දැන් මම she used to meet me daily. මම මුහුදු වෙරළට යනකොට ඇය පුරුද්දක් කරගෙන හිටියා මාව හැමදාම මුණ ගැහෙන එක. ඇය පුරුද්දක් හැටියට මම මෙහෙම ඇවිදගෙන යනවා බොරුවක් කියන්නේ හොඳේ නැත්නම් වැරදි තිරසයි. මම මෙහෙම යනකොට ඇය එහෙන් එනවා ඇවිල්ලා එතකොට ඔන්න කතා කරගෙන she used to meet me. used කියන්නේ හොඳේ. she used to meet me daily. ඇය පුරුද්දක් හැටියට මාව මුණ ගැහිම කරගෙන ගියා. හැමදාම හොඳේ. My grandmother used to tell beautiful stories to me. My grandmother used to tell me beautiful stories. එතකොට මට මගේ ආච්චි අම්මා ඉස්සර පුරුද්දක් හැටියට ලස්සන මේ කතා කියන්න පුරුදු වෙලා හිටියා. අපි ඒ දවස්වල කතා පෙට්ටිය වගේ ලස්සන කතා කියන්න පුරුදු වෙලා හිටියයි කියන අදහස. I used to walk along the streets with my mom. දැන් මෙතන MUM ඇවිල්ලා බ්‍රිටිෂ් ක්‍රමයට
මෙතන MOM මම දැම්මොත් එහෙම මම කියලා කිව්වොත් එහෙම එතකොට අපි ඒ සඳහා පාවිච්චි කරන්නේ එතන ඒක මේ ඇමරිකන් ක්‍රමය වෙilla. හරි I used to walk along the streets with my mom. මං අම්මගේ අතේ එල්ලිලා වීදි ඔස්සේ ගමන් කරන එක පුරුද්දක් කරගෙන හිටියා. මේ පුරුද්දක් කරගෙන දැන් කරන්නේ නැහැ. දැන් කරන්නේ නැහැ. Now it's finished. දැන් ඉවර වෙච්ච ඒවා. ඔන්න මම මේක මේ අර got used to කියලා කියන්නේ අර යම් කිසි දෙයකට හුරු වුණා, පුරුදු වුණා කියන එක. got used to. I used to කිව්වොත් එහෙම පුරුදු ඒක මට පුරුදු වෙලා තිබුණා. මෙතන මම පුරුදු වුණා. හැබැයි එකක් මම තියාගන්න ඕනේ මෙතන යෙදෙන්නේ present participle එහෙම නැත්නම් verb ing එකක්. හැබැයි ing එක හොඳට මත යන විභාග මට්ටමේ කතා කරන කට්ටියක් මේ I got used to it. හැබැයි මෙතන verb එකක් නෑනේ මෙතන තියෙන්නේ මොනවද pronoun එකක් තියෙන්නේ. මම ඊට පුරුදු වුණා. මම ඒකට පුරුදු වුණා. ලොකු සද්දයක් තිබුණ හැමතැනම දැන් මේ අද නෑ ටිකක් බල්ලෝ එහෙම පුරන්නේ මගේ වීඩියෝස් වල තියෙන්නේ. ඉතින් එහා පැත්තේ ඉතින් මම ඒකට පුරුදු වුණා. I got used to it. පුරුදු වෙලා නෙවෙයි නිකන් නෙවෙයි මම ඒකට පුරුදු වුණා. දැන් උවමනාවෙන් මම ඒක පුරුදු වුණා. I got used to it. The dog got used to me. ඒ කියන්නේ බල්ලා මට පුරුදු වුණා. තේරෙනවද කියන්නේ? එතකොට මේ ing form එකක් එන්නේ නැති වෙන්න හේතුව these are not verbs. මේවා ක්‍රියාපද නෙවෙයි. මේක ක්‍රියාපදයක් වුණොත් එහෙම වුණා නම් ing වෙන්න ඕනේ. මේ she got used to living in Canada. කැනඩාවේ පදිංචිලා ඉන්න පුරුදු වුණා. පුරුද්දක් තිබුණේ නැහැ. උදාහරණයකට මගේ දුව මගේ ලොකු දුව පදිංචිලා ඉන්නේ කැනඩාවේ ටොරන්ටෝ වල. ඉතින් එයා මේ ගෙදරින් කවදාවත් පුරුදු වෙලා ගිහින්ලා නැහැ. ඒ කියන්නේ මං බඳින කල්ම මං දැනුවත් නම් කවමදාවත් අපි නැතුව ඉඳලා නැහැ. එතකොට දැන් එයා මට අපිට හරි පුදුම හිතුණා එයා කැනඩාවට යනකොට එයා එහෙ ගිහිල්ලා කොහොම තනිව ජීවත් වෙයිද කියලා. නමුත් කැනඩාව කියන්නේ තා සීතල ප්‍රදේශයක්. ඒත් රටක්. එතකොට ඉතින් අය කොහොමද කියලා she got used to living මෙතන live බෑ living in Canada. කැනඩාවේ ජීවත් වෙන්න පුරුදු වුණා. ඒ විතරක් නෙවෙයි. ඉතින් බලන්න අපෙත් එක්ක හිටපු ගෑල් ළමයා අපෙත් එක්ක පොඩි කාලේ නම් හිටපු එකන she got used to living without us. අපිව නැතුව ජීවත් වෙන්න පුරුදු වුණා. මෙහෙම පුරුදු නැහැ. එයා හැම වෙලෙම අපිට මේ කෝල් මගේ වයිෆ් එක හැම වෙලෙම කතා කර ඉන්නේ. ඉතින් එයා පුරුදු වුණා අපිව නැතුව ජීවත් වෙන්නට. මේ she got used to living without us. හරි? I got used to talking that language. මොනවාද භාෂාවක් කරන්න පටන් ගත්තා. I got used to speaking or talking in that language. මම පුරුදු නැහැ ඒ භාෂාවෙන් කතා කරන්නට. අර දෙමළ මම පුරුදු වුණා වගේ. ඉතින් දැන් මම පුරුදු වුණේ මම දන්නේ නැහැ කොහොමද දෙමළ ඉගෙන ගත්තද කියලා. මම දන්නේ කොහොම පුරුදු වුණාද කියලා. ඔන්න බලන්න මේකේ. දැන් මේක නම් හරි ගැටලුවක්. මේක හරි ව්‍යාප්තයි. මම අද ඇත්තට කතා කරන්න හිටියේ නැහැ. නමුත් සමහර ළමයි හරි ආසාවෙන් ඉන්නේ. සමහර ළමයි උඩින් පල්ලින් බලන්නේ. අනේ ළමයි මම වැඳලා කියන්නම්. නිකන් වාක්‍යම ගොඩ ගහලා කියවන්නේ. මේවා බලලා ඒ වාක්‍යයත් බලන්න සරලගේ. ඒවා පමණක් කරන්න බෑ. හැදෙන විදිය ස්ට්‍රක්චර් එක පැටර්න් එක ඉගෙන ගන්න කොහොමද කියලා. එතකොට තමයි නැත්තම් ඉතින් කොහොමද වැකි හදන්නේ. මේ was used to කියන එක ක්‍රම කීපයක් තියෙනවා. was used to කියලා කිව්වහම සමහර දැන් ඔයගොල්ලෝ දන්නවා simple past වල වාක්‍ය වල passive හදාගන්නේ was were plus නැත්නම් was නැතිනම් were එකතු කිරීම අතීත කෘදාන්ත ක්‍රියා past participle. දැන් එහෙම වුණාම මේ passive හැදෙන ක්‍රමය මේ she used him to do that. මේ මෙතන මේ used කිව්වේ පුරුදු නෙවෙයි පාවිච්චි කළා. She used him to do that.
ඇය පාවිච්චි කළා ඔහුව එය කරන්නට. ඇය පාවිච්චි කළා ඔහුව එය කරන්නට. මෙතන මේ කතෘ උක්තයි active voice. මේ ඔහුව පාවිච්චි කළා ඒක කරන්නට කතෘ නැහැ. He was used to do that. එතකොට මේක passive voice. හොඳේ passive voice. හැබැයි මෙයා යෙදෙන තැන් තියෙනවා මතක තියාගන්න ඕනේ. මම මේක ඊළඟ වීඩියෝෙන් කතා කරන්නම්. මෙහෙම යෙදෙන තැන් තියෙනවා. It was difficult when I first started university. It was difficult when I first started university. මම විශ්වවිද්‍යාලයේ පළමුවෙන් ආරම්භ කරන අවස්ථාවේ පොඩ්ඩක් අපහසු වුණා. Because I wasn't used to the amount of work we had to do. මං පුරුදු වෙලා හිටියේ නැහැ. මෙතන මේ කිව්වේ ක්‍රියාවක් කරන්නත් නෙවෙයි පුරුදු වෙලා හිටියේ නැහැ. එච්චර වැඩ කන්දරාවක් කරන්නට. එතකොට මෙහෙම යෙදෙන තැන් තියෙනවා. මේවා පිළිබඳව ඊළඟ වීඩියෝවෙන් කතා කරනවා. හැබැයි මේක ing දාලා මේක කතා කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. හැබැයි කතා කරන්න ඕනේ was used to දානවා නම් අනිවාර්යයෙන්ම ing දාලා කතා කරන්න ඕනේ. I was used to blah 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 ing. මේ I used to eat beef. මම පුරුද්දක් හැටියට පුරුදු වෙලා හිටියා මස් කන්නට. දැන් කන්නේම නැහැ. But now I am vegetarian. නමුත් දැන් මං ඇවිල්ලා මේ නිර්මාංශිකයි. එළවලු කන්නේ. හරි පුරුද්දක් හැටියට මම මස් හරක් මස් මෙතන කියන එක කන්නේ නැහැ. නමුත් ඉතින් බලන්න I used to eat beef. හරක් මස් කන්න පුරුදු වෙලා හිටියා. දැන් මං නිර්මාංශිකයි. මං ඒවා කන්නේ නැහැ. හරි මම්ම නෙවෙයි බොරුවක් දාන්නේ. හොඳේ. I used to eating beef. මම ඒකත් අරකමයි. I used to eating මේ I was used to eating beef. I was used to eating beef. මම පුරුද්දක් හැටියට හරක් මස් කන්න පුරුදු වෙලා හිටියා. But since I moved to a new country මම වෙනත් රටකට විතරන ඕන නිසා ගිය නිසා I have had to adjust my diet. මට මගේ කෑම හදාගන්න සිදු වෙලා තියෙනවා. මෙතනින් මේක ඉවරයි. හැබැයි මේක අහවල් සිද්ධිය නිසා මට ඒක කරන්න සිදු වුණයි කියන අදහස. මම මේක පුළුල් ලෙස කතා කරන්නම් ඊළඟ වීඩියෝවෙන්. ඉතින් ඊළඟ වීඩියෝවෙන් හමුවන්නට ඉඩ තියලා සමුගන්නවා. සුබ දවසක්. සුබ අලුත් අවුරුද්දක්. මම හිතන්නේ මේක අද දාන්නම්. මම සුබ අලුත් අවුරුද්දක්. සියලු කටයුතු සාර්ථක වේවා. ඔබේ සියලු පැතුම් සාර්ථක වේවා. ඉතින් goodbye children. Happy New Year.